සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕනේ හැම කෙනාටම. මගෙත් බලාපොරොත්තු තියෙනවා. ඔයාලගෙත් බලාපොරොත්තු ඇති. කාගෙත් කිසිම බලාපොරොත්තුවක් නැතුවම නෙමෙයි. ගිය අවුරුද්දේ ඊට පිට අවුරුද්දේ සමහර විට අවුරුදු ගණනාවක් තියාගෙන ඉන්න බලාපොරොත්තු ඇති. ඒවා ඉෂ්ට කරගන්න බැරුව ඉෂ්ට කරගන්න බලාපොරොත්තුවෙන් ඉස්සරහට ගමන් කරන මිනිස්සු. ඒ කියන්නේ ගොඩාක් කට්ටිය ඉන්නවා. විශේෂයෙන් මම වගේ. ඒ හැමදේම මේ උදා වුණු 2026 නව වසරේදී තමන්ට ඒ කියන්නේ තව අවුරුදු ගාණක් තියෙන බලාපොරොත්තුද කියන එක මම දන්නේ නැහැ. ඒ වගේම මේ අවුරුද්දේ නිමා කරගන්න උපරිම වැය වෙන ඒ කියන්නේ මහන්සි වෙන මේ අවුරුද්දෙන් මම කොහොම හරි මේ සාමාන්‍ය අපි කියන්නේ කඩේම ඒ කඩේම ඉවර කරන්න ඕනේ කියන බලාපොරොත්තු තියන් ඉන්න හැම කෙනාගේම බලාපොරොත්තු මේ 2026 නිමා වෙන්න කලින් ඉෂ්ට සිද්ධ වෙන්න ඕනේ. ඒ වගේම එතනින් එහාටත් ලොකු බලාපොරොත්තු තියන් ඉන්න මිනිස්සු. ඒවත් 100ම කෙසේ වෙතත් සමහර විට තම ලොකු බලාපොරොත්තු තියන් ඉන්න මිනිස්සුන්ට මේ අවුරුද්ද නිමා කරගන්න බැරි බලාපොරොත්තු ඇති. ඒ හැමදේමත් මේ 2026 තමන්ට ලැබෙන්න ඕන හැමදේම ලැබිලා ඒ අදිෂ්ඨානය වෙත ගමන් කරන්න මාර්ගයක් පෑදෙන්න ඕනේ. මගෙත් තියෙන බලාපොරොත්තුව මේ අවුරුද්දේ ඉෂ්ට සිද්ධ වෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයාලගේ හැමදේම සර්ව සාර්ථක සිද්ධ වෙන්න ඕනේ. මට ඇත්තටම මම වීඩියෝ එකක් දාලා නැහැ. මම ඔයාලට මේක දාන්නෙත් ඇවිල්ලා දැන් මමත් ඇවිල්ලා මගේ දරුවෙක් ඉන්නවා. මගේ නෝනාට එයයි මායි සෑහෙන කාලයක් තිස්සේ අපි දෙන්න එකම දෙයකට කියන්නේ එකම දෙයකට දඟලනවා. එයා එතන තනියෙන් දඟලනවා. මම මෙතන තනියෙන් දඟලනවා කොල්ලත් එක්ක දරුවත් එක්ක. ඒ වගේම ඒ බලාපොරොත්තුවත් මට ඉෂ්ට වෙන්න ඕනේ මේ අවුරුද්ද නිමා වෙන්න කලින්. මම ඒක වෙනුවෙන් සෑහෙන කැපකිරීමක් කරනවා. විශේෂයෙන් මගේ නෝනා මාව දාලා අවුරුදු දෙකක් විදේශගතව ජීවත් වෙනවා. මේ ජනවාරි 17 වෙනිදාට 17 වෙනිදාට අවුරුදු දෙක සම්පූර්ණ. මට එන දුකයි හේතුව ඇවිල්ලා මේ අවුරුද්දේ ගොඩක් දුක හිතෙනවා මට. හේතුව ඇවිල්ලා මං ගිය අවුරුද්දේ ඇත්තම කියනවනම් රෑ 12 වෙනකන් නැගිටලා ඉඳලා නැහැ. නැගිටලා හිටියත් මගේ නෝනාට විශ් කරන්නවත් කතා කරලා ආදරෙන් වචන දෙකක්වත් කතා කරන්න මං ඇරලා ඉඳලා නැහැ. ඉතින් මං අද පාන්දර වෙනකන් දෙකමාර වෙනකම් මගේ නෝනත් එක්ක මං කතා කර හිටියා. ඒක ගැනත් ගොඩක් සතුටුයි. මගේ නෝනා පුළුවන් තරම් ඉක්මනින් මං ගාවට මං එන්න ගන්නවා. හැමදේම සර්ව සාර්ථකව සිද්ධ වෙන්න ඕනේ. ඔයාලටත් තියෙන අදිෂ්ඨාන බලාපොරොත්තු හැමදේම සර්ව සාර්ථකව සිද්ධ වෙනවා අනිවාර්යයි. හැමදේම මහන්සි වෙන්න. ඒ කියන්නේ බලාපොරොත්තු තියාගෙන ඉඳලා ඉබේ කිසි දෙයක් වෙන්නේ නැහැ. ඒ වගේම අපි ඒක වෙනුවෙන් කැප වෙන්න ඕනේ. මහන්සි වෙන්න ඕනේ. එතකොට තමයි අරමුණක් තියෙනවා නම් ඒ අරමුණ කරා යන්න අපි ගමන් කරන්න පුරුදු වෙන්න ඕනේ. අරමුණ අපේ ළඟට එනකන් අපි බලන් ඉන්න එක නෙමෙයි වටින්නේ.
අපි අරමුණු තියාගන්න එක සාධාරණයි. කවුරුත් කිසිම අරමුණක් නැතුව මේ පොළොවට පා තබන්නේ නැහැ. ඒ පොළොවට පා තබන හැම මිනිහම හැම මිනිස්සයම මොකක් හරි අරමුණක් තියෙනවා. ඒ අරමුණ ඉෂ්ට කරන්න ඕන නම් අපි එක තැනකට වෙලා අඩිය ගාපු තැන ඉඳලා වැඩක් නැහැ. හැම කෙනාම ඉස්සරහට ගමන් කරන්න ඕන. අඩියෙන් අඩිය තිය ඉස්සරහට යන්න පුළුවන් වෙන්න ඕන. පුරුදු වෙන්න ඕනේ. අපේ ජීවිතය හරි කෙටි. ඒ ජීවිතයේ ගමනේ අපිට ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඒවා අපි තමා දරා ගන්න පුරුදු වෙන්න ඕනේ. අපි විසින් අපි දරාගෙන හැමදේම වෙන අතරේ අපි අරමුණ පැත්තක කරන්න හොඳ නැහැ. ඒ අරමුණට ගමන් කරන මාර්ගය අපි පැහැදිලි කරගෙන අපි විසින් අපි ගමන ආරම්භ කරපු තැන ඉඳන් අවසන් කරනකම් ගමන නතර කරන්න එපා. ඒකයි කියන්න තියෙන්නේ. ඔබ සෑම දිනාටම සුබම සුබ නව වසරක් වෙන්න ඕනේ. ඔයාලගේ ප්‍රාර්ථනා හැමදේම ඉෂ්ට වෙන්න ඕනේ. හැම කෙනාම ජීවිතේ කොට යන්න ඕනේ. මගෙත් බලාපොරොත්තුව ඒක. එහෙනම්